අඩෝ ඔහෙට බැරියේ මොසරලා චීස් ගොඩක් දමාලා චීස් කොට්ටුවක් හදාලා දෙන්න මට. අද මං ඔහෙල්ට කියලා දෙන්න හදන්නේ කොහොමයි මොසරලා චීස් කොට්ටුවක් හදන්නේ කියලා. මුලින් මචං ගන්න බඩු කැල් ටික ඔන්න ඔය විදිහට පෙන්නුවා හරිය. ඊට පස්සේ මචං කැලක් කපාගෙන ඉල්ලලා තින්න ඔන්න ඔය විදිහට කපාගෙන ගානට අලි හොඬවල් වගේ කපා ගන්න නැතුව හරිය. ඔන්න ඔය විදිහට ගානට ෂේප් එක කපාගෙන ඊට පස්සේ ලුණු ගෙඩිය ඔන්න ඔය විදිහට අල්ලලා මම පෙන්නන කටින් එක දාගෙන ඉන්න හරිය තේරුණා. ඇහැක් විදියට දාගෙන ඉතින් බැයි නෑ ඇහැක් විදියට ඉතින් කපාගෙන මක කරන්නේ වගේ ඉතින් අපිට කරන්න දෙයක් නෑ නේ ඒකට. ඊට පස්සේ මං සුදුලුන් තලාගෙන ඉල්ලලා තියෙන ඔන්න විදිහට කැල්ලක් අයින් කරලා ගානට තලාගෙන ඊට පස්සේ ඔන්න ලුණු කොල් ටිකක් දැම්ම හරිය. ඊට පස්සේ තෙල් ටිකක් දාලා මචං සුදුලුන් ටිකක් දැම්ම ඊට පස්සේ හොඳට කවලම් කරගෙන ඉල්ල හරිය. ඊට පස්සේ ලුණු ටිකක් දාලා තව කවලම් කරගෙන ඉල්ල හරිය. හොඳටම කවලම් කරගෙන ඉල්ල ඊට පස්සේ කැරට් ටික දාගෙන ඒකක් ගානට කවලම් කරගෙන ඉල්ල හරිය තේරුණා. ඇහැක් විදියට කරගෙන ඉල්ල හරිය. ඊට පස්සේ මචං ඒකත් ගානට ඔන්න විදියට කවලම් කරලා මිරිස් ටිකක් දාලා ඒකත් හොඳටම කවලම් කරගෙන ඉල්ල හරිය. ඊට පස්සේ බිත්තරේ ඔන්න විදියට අල්ලන්නම ඕන උබලා හරිය. එකක්ම මදි දෙකක්ම දානවා කියලා දෙකක්ම දැම්මවා. ඒකත් හොඳට කවලම් කරගෙන මේකේ කවලම් කරගෙන ඉන්නලම මේ තියෙන මගේ කතර රිදෙන බං කවලම් කරගෙන කියලා. ඊට පස්සේ මචං සෝල් ටිකක් දාගත්ත පෙපර් ටිකක් දාගත්ත හොඳ ඒකක් කවලම් කරගත්තා ගියා. යකෝ කොච්චර කවලම් කරන්නේ බං මෙච්චර. ඔන්න භූතය ආව බං. ඇවිල් ලුණු කොල් ටික පැත්තකට ගියාන්කෝ දැන් මේ මූණන් හදන්න හැක්කෙකින් නෙමෙයි බං. බලහන්කෝ ඉතින් මූත් එක බෑබම් මේ වැඩ කරා. ඊට පස්සේ මචං කොත්තු රොට්ටි ටික දැමිල්ලක් තියෙන ඔන්න ඔය විදිහට කොත්තු රොට්ටි ටික දාලා මචං ගානට ඔක හොඳ පොඩ්ඩක් තලාගෙන ඉල්ලයි. තලාගන්නේ කියලා මචං පොඩ්ඩක් කවලම් කරගෙන ඉල්ලක් තියෙන්නේ හරිය. ඔහලේ හිතුවා මේ පොල් ඔයල ගත්ත කිරියේ කියලා නෑ මේ ප්‍රෙෂ් මික් හරිය ගානට ප්‍රෙෂ් මික් ටිකක් දාගෙන හරිය. ඊට පස්සේ මචං ඒකක් ගානට තලාගෙන ඉල්ලක් තියෙන්නේ. ඒ කියන්නේ තල්නමයි කියන්නේ මේක මචං ගහගෙන ඉල්ලක් තියෙන්නේ හරිය. අඩෝ ඔහෙලා හල් තියෙනවා ලට්ටපට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. ඔන්න ඔය විදිහට එකක් කියලා මචං චීස් දාගෙන ඉල්ලක් තියෙන චීස් බේරෙනවා චීස් දාගෙන ඉල්ල හරිය. ඊට පස්සේ මචං චීස් ටික ඇදෙනකම් මචං මේක පොඩ්ඩක් රත් වෙනකම් ගහගෙන ඉල්ල හරිය. ඔන්න පේනවනේ චීස් දෙලා උඹල නැත්තම් කියයි මේක මේ චීස් උන් නැති අරකන් නැතේ මේකක් නැතේ. ඔන්න ඒකෙන් හින්දා පෙන්නුවා හරිය. ඔන්න ඔය විදිහට මචං අයික් ගහගෙන ඉල්ල චීස් ටික හොඳට ඇදෙනවා හරිය. ඔන්න ඔය විදිහට ගහලා මචං ඔන්න අයිත් උඹ චීස් පෙන්නිල්ලක් තියෙන. ඔන්න චීස් පේනවනේ. චීස් අඩුවෙන් දාලා කාලා වැඩක් තියපන්. ඔන්න මුට පොඩ්ඩක් ගහන්නේ කිව්වහම මු වනවන ගහන බං මුගේ මේ ඕ ඇක්ටින් වැනිලා මට සෙට් වෙන්නෙම නෑ හරිය. එපා වෙනවා බං. ඊට පස්සේ මචං ප්ලයි කරලා චිකන් ටික දාගෙන ඉල්ලලා තියෙන. ඔන්න විදිහට චිකන් ටික කොත්තුවක් දාගෙන හරිය. ඊට පස්සේ මචං චිකන් කෑල් ටික පොඩ්ඩක් කරනකම් ඔය විදිහට ගහගෙන මචං මේ අයිත් තලාගෙන ඉල්ලලා තියෙන. තලනවා කියන්නේ උඹලා දන්නවනේ මචං මේ කොත්තුව ගහගෙන ඉල්ලක් හරිය. ඔන්න ඔය විදිහට මචං හොඳට තලාගෙන බලයල්ලා හරිය. ඔන්න ඔය විදිහට ඒ කියන්නේ උඹලා භාෂාවෙන් ගහගෙන බලන්න. ඔන්න මචං පයින්වල ලොක්කෝ ඔන්න බලහන් ඉතින් මූ එතන තාතල් දෙනවනේ බා.